තරුණය හැමදාම හීන දැක්කා තමන්ගෙම කියලා ලෝකෙ තියෙන හොඳම බයික් එකක් අයිති කරගන්න. ඒ හීනේ පහුගිය කාලේ ගොඩාක් ඈතට ගියා. ඒක සැබෑ නොවන හීනයක් බවට පත් වුණා. නමුත් අද ඔබට ඒ හීනේ සැබෑ වෙන තත්වයකට පත් වෙලා තියෙනවා. අපි මීට කලින් සඳහන් කරා ඒ හීනිය කොයි විදිහටද සැබෑ වෙන්නේ කියලා. ඔබට මතක ඇති ඇවන් කම්පැනි එකෙන් ලංකාවට ගෙනල්ලා තියෙන මේ බයික් ෆ්ලීට් එක. අදත් අපි ලෑස්ති ඒ ගැන කතා කරන්න. මිලියන් ඩොලර් කම්පැනි එකේ ඇවන්ගාඩ් කම්පැනි එකේ චෙයාමන් මිස්ටර් නිශ්ශංක සේනාධිපති අපේ රටේ තරුණයන්ට තාරුණ්‍යයට ඒ බලාපොරොත්තුවට පණ දෙන කෙනා බවට ඔබ අද පත් වෙලා තරුණයන්ගේ හදවත් වලට ඔබ වටින චරිතයක් බවට අද පත් වෙලා තියෙනවා. මේ බයික් ටික දැක්කහම මම දකින්නේ ඇත්තටම හීනයක්ද? මම මේක දැකලා තින්නේ යුරෝපේ මේ විදිහට දැකලා තිනවා, ඇමරිකාවේ මම දැකලා තිනවා, සිංගප්පූවල දැකලා තිනවා. අද ලංකාවේ මේ බයික් ටික තියෙනවා. මිස්ටර් සේනාධිපති මට හරි ආස හිතෙනවා. ඇයි මං ආයෙත් අහනවා ඒ දාපු ප්‍රශ්නේ. ඇයි මේ වගේ ක්වොලිටි බයික් එකක් අපේ තරුණයන්ට ගෙනත් දෙන්න තීරණය කරේ? සමීර මං හිතන්නේ මගේ ඉස්සෙල්ලා ඔයාලත් එක්ක තිබ්බ සාකච්ඡාවේදී මම කිව්වා මම බයිසිකලට හරි ආස කෙනෙක්. ඔව්. මේ තාරුණ්‍යයේ සීනිය බයිසිකලයක් පදන ඕනෑම කොල්ලෙක්ගේ ඉතුරු දවස්වල මෝටර් පුට්සයිකලයක් අපි අරන් එතනින් ගිහලා මෝටර් සයිකලයක් පදින ඒක හීනයක්. ඒක එහෙම නැත්නම් කොල්ලෙක් නෙමෙයි. චොපර් එක පදින දවසේ ඉඳන්. චොපර් එකේ පදින අපිට චොපර් එකක් තියෙන මට තිබේ රෝඩ් මාස්ටර් බයිසිකල තාත්තගෙන් පොලිසිය ණයට ගත්ත එක තමයි මම පැද්දේ. අර ට්‍රයිසිකලයක් පදින්නේ පුතේ පළවෙනියට හම්බ වෙන්නේ. ඔව්. අපි ඒ හීනය අන්තිමට අපිට මෝටර් සයිකලයක් අයිති කරගන්න දායක හින්දරගන්න ඒක හැම කෙනාගේම නෙමෙයි. එහෙම නැත්නම් කොල්ලෙක් ඉන්නේ. ඒක හරි දුර දෙයක් වුණානේ මිස්ටර් සේනාධිපති. මිලියන් ගණන් අපිට වියදම් කරන්න වුණානේ මේ පුංචි 150 බයික් එකක් ගන්නත් පාවිච්චි කරපු එකක් ගන්න. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේක ওই ගණන් වලට දෙන්න පුළුවන්කමත් ලේසි නෑ. ඔව්. හැබැයි වෙළඳාමම මත පදනම් කරගන්න නැතුව. දැන් මම කිව්වා මම දෙයක් ආසයි. මමත් බයිසිකලේ යන ගමන් ඒ තරුණිය කට්ටියත් එකතු වෙලා අතේ තියෙන තමනේකට බොහොම අඩු පඩියක් ගන්න කට්ටිය ඒගොල්ලොත් මේ ලස්සන බයික් එකක් පැදගෙන යන්න පුළුවන් නම් ඒ තමයි මට තියෙන ලොකුම සතුට. මට තිබ්බ ආසාවක් මම ওই රටවල් 70 ගානට ගිහිල්ලා තියෙනවා. 2000 පාරක් තම රට ගිහිල්ලා තියෙනවා. මම ඒ රටවල් දැකලා තියෙන තරුණියෝ සන්තෝෂ නැති ඒ අනුව මගේ හිතට අපේ රටෙත් මං කවදරි අපේ තරුණුත් මේ මරණයි කියලා. ඒකට මට කාලය වෙලාව ආවා. දැන් මම මේක ස්ටඩි කරා. ඒකයි මං කිව්වා අර මේ පෞගේ දවසේ තිබ්බ සුපර් ස්පෝර්ට්ස් බයික්ස් කම්පිටිෂන් එකෙන් වර්ල්ඩ් කම්පිටිෂන් එකෙන් ඒ චයිනීස් ජීප් බයික් එක $6,000යි ඩොලර් ලක්ෂ බයිසිකල් පැරදුනේ. අනිවාර්යයෙන්. ඉතින් ඒකින්ද ඔයාලට ගණන් පරතරේ තේරෙන්න මුණා. මම ගිහිල්ලා ඒ ලෝකෙට ගන්න හොඳ බයික් එකක් ගෙල්ලා අපේ තරුණයින්ට එන්න පදින්න එකතු වෙන්න අපිත් එක්ක තමන්ගේ හීනය හැබෑ කරගන්න බැරි වෙච්ච ජපන් සීනය අමතක කරන්න යුරෝප සීනය වලට ගන්න බයිසිකලයක් පදින්න තමන්ට කැමති જાතියේ ඒක මගේ උදාහරණයකට මේ බයිසිකලේ 400cc එක ලක්ෂ 60ක් විතර එනවා. අපි ඒ බයික් එකම ඒ විදිහටම කිසි වෙනසක් නැතුව 150cc එක එන්ජින් 200cc එන්ජින් එකක් ගෙදලා EF5 මේ බයිසිකලයට වෙන්නේ ලක්ෂ 14 මාරක් විතර ප්‍රමාණයක් තමයි යන්නේ. ලක්ෂ 14 මාරයි මේ බයික් එක අවුරුදු 4ක් නෑ මං කියන දේ මං අද ඔයාලගේ ටීවී එක ඉස්සරහට වෙල්ල කියන්නේ. අනිවාර්යෙන් මං ඒ ගන්න දෙනවා. ලංකාවේ ඉන්න හුඟක් ඒජන්සි වල තියෙන එක ඒජන්සි එකයි. ඒකට ගේන්න පුළුවන් ඒජන්සි විතරයි. හරි. මම ගිහලා ඒජන්සි 8ක් ගත්තා. ඒජන්සි 8ක බයිසිකල් තමයි මෙතන කලෙක්ෂන් එකක් තියෙන්නේ. මේ අද මං ගෙනල්ලා තියෙන ඕගොල්ලෝකට 100ට ගණන් ගදුවා 15යි මං ගාව තියෙන වරයිටිස් වල. හරි. මං ගාව තියෙනවා 100ට තව 85ක් ගේන්න. ඒ බයිසිකල් අපි ගත්තොත් නිකොට් එකේ තියෙනවා මං ගාව ඩිසයින් 18කින් බයිසිකල් 750ක් එනවා. ඊළඟ ඕඩර් එක මගේ 5000. මං ඕනනම් මගේ WhatsApp එකේ පෙන්නන්න පුළුවන් ඒක. ඒ තමයි අනිත් දරට යන්නේ. ඒත් අපි ගත්තොත් මේකේ තියෙනවා ඩිසයින්ස් 24කින් බයිසිකල් බර ගානක් වෙනවා. එක ඔව් කාමැක්ස් 150 එක. 150 ඩිසයින් 24ක් ස්ටිකර් 9,25,000 බයික් එක මේ. 9,25 බයික් එකේ. ඔව්. ඒතර ඒ වගේම අපි ගත්තොත් ලොකු කට්ටියට යනවා මම දැක්කා මගේ ඔෆිසර් දැන් බෙන්ස් වලිනුත් එනවා මෙන්න මේක අපි කියන බෙන්ඩා නෙපෝලියන් රයිට් මේක ලික්විඩ් කූල් EF5 250cc බයික් එකක් මේක අද තියෙන සිංගල් රයිඩට යන්නයි මේක තර ෆන් මේක තමයි යුරෝප් වල දැන් දුවන බයික් එක මේක තාම ආසියට ඉන්නත් නැහැ අපි මේ බයික් එක ලංකාවේ ගල හයියෙන් කට්ටියට ලක්ෂ 30කට මුදලක් දෙනවා මේක යුරෝප් යන්නේ දැන් 6 මිලියන් වලට ලක්ෂ 8කට වව් රයිට් ඒ වගේ ටුවරින් බයික් එකක් ගත්තොත් මේ තියෙන හයි එන්ඩ් එක 250cc ලික්විඩ් කූල් EF5 මේ බයිසිකලේ අපි ලක්ෂ 26මාට දෙනවා අවුරුදු 4ක් වක්කිම මේක එළියෙන් ගන්න ලක්ෂ 45කටවත් ගන්න බෑ ඒකයි මම මගේ අදහස පුළුවන් තරම් අඩුවට දීලා අපේ රටේ ඉන්න තරුණයින්ට
සමීර ලංකාවේ මටත් තියෙනවා යුරෝපය පදින බයික්යක් කියලා ඒ මිනිසුන්ගේ අර මූණ ඇඳෙන හිනාව ඒ හදවතේ ඇඳෙන සතුට පාරේ පදින එක දැනන්න මාත් හරිම ආසයි. ඇයි මේ ගානට දෙන්නේ මිස සේනාධිපති? සමීර මං කිව්වාට ඉස්සෙල්ලා ඒ මිනිස්සුන්ට මේක ගණ්ඩ බැරුව මගේ ඔෆිස් එක ඉස්සරහට හූල්ලා ගිහිල්ලා ඒගොල්ලන්ගේ හදවත දුක් වෙනවට වැඩිය මේ බයිසිකලේ මට පුළුවන් තරම් ලක්ෂ 14 මට අඩුවට දීලා මේ බයිසිකලේ ඔවුන් මේ බයිසිකලේ පැදෙනට ඒකෙන් ලබන සතුට මට නිම කරන්න බෑ. මට ඕනේ මේ ඔක්කොම මේ බයිසිකලේ පැදින්න. අනිවාර්යයෙන්. මිස සේනාධිපති බොහොම ගෞරවයෙන් ඔබට අපි ආචාර කරනවා ලංකාවේ පළවෙනි කමාන්ඩෝ රෙජිමේන්තුවේ ඔබ ඇත්තටම ගත්තොත් ඔෆිසර් කෙනෙක් විදිහට අපේ රට රකින්න ආව කෙනෙක්. ඉතින් ඔබ රට වෙනුවෙන් ලොකු වගකීමක් කරා. දැන් තාමත් ඒ යුතුයකම ඔබ ඉෂ්ට කරගෙන තැනක තමයි ඔබ ඉන්නේ. අපි බලන්න අපේ මොකද්ද රටට වෙන්නේ ඕන යුතුයකම. නැත්නම් රටෙන් අපිට වෙන යුතුයකම නෙමෙයි. ඔව්. අපි කොහොම අපි හමුදාවට ගියේ මේ රටේ මිනිස්සු අපිට කියලාවත් අපේ අම්මා තාත්තා කියලාත් අපේ පෙම්වති කියලාත් නේ. අපිට රට ඕනින්ද මිතක් රටට අපි ඕනින්ද නෙමෙයි. මේක හරි ආස හිතෙන දෙයක්. අපේ රටේ හරි ජනප්‍රියම බයික් එකක් මේක. මදුරංගටත් එන්න කියමු මේකට පොඩ්ඩක් විස්තර ඒක ලොකු දෙයක්. මදුරංග මෙතන තියෙන මේ 150 බයික් එක ගැන කතා කරොත් එහෙනම් ඔව්. මේක දැන් අපේ ලංකාවේ මදුරංග මේ ස්ටිකර් එකක් මම කවදාවත් දැකලා නැහැ මෙතනට ඇවිල්ලා නැහැ. එතනම තමයි දැන් මේ 250 බයික් එක chassis එක දැන් උස ගත්තොත් එහෙනම් දැන් මෙතන මේ පැත්තේ තියෙන මගේ 300 බයික්. දැන් මේ 150 ලොකු වෙනසක් නැහැ බලන්න උස ගත්තොත් අනිවාර්යයෙන් ඔව්. මේක පවා උස ස්ට්‍රක්චර් එක ඒ හැම දෙයක්ම අපි ඩිසයින් ලක්ෂ 25ක් විතර වෙන බයික් එකක්. මේක 925යි. මේක 9,25,000යි. 9,25,000 අවුරුදු 4ක් වොරන්ටි හම්බ වෙනවා. එතකොට මේකේ තියෙන ඩිසයින් කලර්ස් 12කින් අවම ඩවුන් පේමන්ට් එක අපිට ලක්ෂයක් එකමාරක්. දැනට මම කිව්වා 100% කන්ෆර්ම් කරලා 185 ඒ කියන්නේ 25% එකක් ඒ කියන්නේ. හරි. හැබැයි එක් ලක්ෂ මම ඒකට 80,000. තව සුමාන දෙකකින් මෙතනට එල්ල කියන මම මේක කොහොම හරි 1.25ට බක්වනවා. 125 හරි. ඩවුන් මාසේ පේමන්ට්. අන්තිමට 90%ක් දැන් කන්ෆර්ම් ත්‍රිවිධ හමුදාය කට්ටියට රුපියල් 25,000 30,000 කියලා ගෙදර අරගෙන පුළුවන්. රුපියල් 25,000 දීලා ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ නිලධාරීන්ට මේ බයික් එක අයිති කර ගැනීමේ හැකියාව තියෙනවා. කවුද එහෙම දෙයක් එහෙම අවස්ථාවක් ලංකාවේ දීලා තියෙන්නේ? Thank you very much Mr. නිශ්ශංක සේනාධිපති. බොහොම ස්තුතියි. මදුරංග පැහැදිලි කරන්න. මේ බයික් එක මම පර්සනලි ටෙස්ට් රයිඩ් කරලා තියෙනවා. ඉතින් මේ බයික් එකේ එන්ජින් එක ගැන කතා කරනවා නම් 150cc සිංගල් සිලින්ඩර් එන්ජින් එකක්. හරි. EFI තාක්ෂණය යටතේ දාන්නේ. එතකොට EFI කිව්වම අපි ප්‍රෝග්‍රෑම් එකේ කලින් කියලා දීලා තියෙනවා කාබරේටර් ඔව්, ඒවා. EFI කියනකොට මොකද්ද වාසිය අවාසි කියන එක. ඒතකොට ඒකේ වාසියත් එක්ක සාමාන්‍ය අපි මුලදී හිතන් හිටියා මේක ලීටරයට කිලෝමීටර් 30ක් විතර වැඩ කරයි කියලා. මොකද ට්‍රේල් බයික් එකක් තියෙන රූට් එකයි පෙනුමයි ඔක්කොමත් එක්ක කම්පනියෙන් අපිට රෙකමෙන්ඩ් කරා මේක 40 to 45 යනවා කියලා. අපි මේ බයික් එක රෙජිස්ටර් කරලා දැන් ලංකාවේ පර්සනලි මේ අපේ රෝඩ් වල රෝඩ් කන්ඩිෂන් වල ඩබල් දාලා චෙක් කරලා තියෙනවා ලීටරයට කිලෝමීටර් 45ක් වැඩ කරනවා. trail bike එකක්? ඔව් Wow. ගොඩක් වටිනවා ඒ ගැන. අහහ. ඉතින් ෆීචර්ස් ගැන කියනවා නම් මේකේ අප්සයිඩ් ඩවුන් ෆෝක්ස් ඇවිල්ලා තියෙනවා, ඩබල් ඩිස්ක් බ්‍රේක්ස් ඇවිල්ලා තියෙනවා. ඒතකොට පෙඩල් ඩිස්ක් කියන ෆීචර් එකක් මේකේ ඇවිල්ලා තියෙනවා. නෝමල් ඩිස්ක් බ්‍රේක් එකට වැඩිය පෙඩල් ඩිස්ක් කියන ෆීචර් එකකින් සාමීර අපිට වැස්ස වෙලාවේ අවුව වෙලාවේ ඕන වෙලාවක ඕන වෙදර් කන්ඩිෂන් එක මේක පදින්න පුළුවන්. අනිත් එක මේක ඩුවල් ටර්න් කියන ටයර් සිස්ටම් එක ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ ඕෆ් රෝඩ් ඔන් රෝඩ් ඕන විදිහකට පාවිච්චි කරන්නත් පුළුවන්. තව විශේෂ ඔප්ෂන් එකක් තියෙනවා මේක මේ ඉන්බිල්ට් ෆොග් ලයිට්ස් ඇවිල්ලා තියෙනවා. අතරම මේකේ ලියාපදිංචිලි මම හිතන්නේ මේ ෆොග් ලයිට්ස් අපේ ලංකාවේ පොඩ්ඩක් තියෙනවා. නමුත් ඒ ෆොග් ලයිට්ස් එක මේ බයික් එකට ඇවිල්ලා තියෙනවා. ඒක කස්ටමර්ට කම්පැනියෙන් දෙනවා. ඔව්. ඒ කියන්නේ අපි ඕෆ් රෝඩ් යනවා නම් ඒ කියන්නේ මහා මාර්ගයෙන් නැතුව කැලෑ පාරේ යනවා. මේ පැකේජ් එකත් එක්ක මේ ගන්න 9,25,000ට ඒ ටිකක් දෙනවා. ඒකත් වෙනවා මේ මවුන්ට් එකක් තියෙනවා. ඒකට හයි කරලා වයර් එක ගහකට කැලිය යනකොට දවල් වගේ රැට යන්න පුළුවන්. ඒ කියන්නේ වටින කලර්ස් කොච්චර ප්‍රමාණයක්ද ගේනවද මදුරංග? කලස් කියන මං කියන්නේ කලස් වෙනවා ඇත්තටම මම සිලෙක්ට් කරලා තියෙනවා කලස් තියෙනවා 14ක්. ඔව්. ඩිසයින් තියෙනවා 28ක්. ඔව්. එතකොට මේක ජාති දෙකකින් ඔක්කොම ගත්තොත් සමේ 40ක් විතර සංකලනයක් තියෙනවා. ඔව්. මේක තමයි ප්‍රධාන වශයෙන් විකුණන බයික් එක. අපි ජුලයි මාසෙ මේකේ 5000ක් ගේනවා, ජූනි මාසේ 1000ක් ගේනවා. වාව් ඒක හරි. හරි. අපි ඕක ඔතන තියාගමු. මදුරංග මේ ආසමදේ මේ බයික් එක හැමෝම ලංකාවේ ජනප්‍රියම එක සුපර් කප් බයික් එක. අද මේක හිතාගන්න බෑ මේ ටෙක්නොලොජි එකත් එක්ක. මට මේක ගැන පොඩි අදහසක් දෙන්නකෝ. සමහර මේ බයික්ස් වල හිස්ටරි එක පොඩ්ඩක් ගැන කතා කරොත් එහෙනම් 1990ට කලින් දශකයේ තමයි ආවේ MD90 නැත්නම් අපි C90 කියලා අඳුනගත්තා. එතකොට ඒ බයික් එක තමයි world's best economical bike කියලා සිලෙක්ට් කරන ලෝකේ. ඒ කියන්නේ අඩුම පෙට්‍රල් ප්‍රමාණයකින්
මාර රිලයිබල් හාඩි ඔක්කොමත් එකගැන් සාමාන්‍ය ඒක අන්තිම කාලෙදී තට්ටු තිස්ගානක බිල්ඩිමක් උඩින්දල බිමට බයික අතඇරල බල්ල ඒ තාටන බයික පදින්න පුලන් ඒ මට්ටම තියෙන කැන ලයිබල් බයිකයක් කියර තම ඉගල රෙකටනයිස් කර ඒ බයික තමයි ඩිස්කටිවල දැන් අනු ගලවලින් පස්සේ ඊට පස්සේ මේ මම ඇස්තකට දැක පලවෙනි බයික තමයි මේක කැන්නේ මේ කෆරෝ කියන එක එකම දේතින අපිට කලින් තිබුණ C70 C90 කියන වර්ෂන්ස් දෙක මේක 110 125 කියන CCs දෙකෙන් මේනවා ඊට අමතර විශේෂත්වයක් තියෙන මේක කාබරේටර් version එක ගන්න පුළුවන් E5 එක දෙකම ගන්න පුළුවන් වව් අර පරණ concept එකටම අපේ දැන් මීටර එක රවුමට තිබ්බට full digital මීටර එකක් කොහොම E5 වුණාම අපේ engine faults ඒ ඔක්කොම අපිට මේකෙන් දැක ගන්න පුළුවන් ඩිජිටල් මීටර එක අලුත් දැන් මේක ස්මාර්ට් කී එකක් තියෙනවා. පරණ concept එකේ අලුත් features එක දැන් අපේ යතුරු සාක්කුවේ දාගෙන smart key එකක් කියන්නේ normal යතුරු දාගෙන අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව disc brake කියන feature එක තියෙනවා with ABS ඇන්ටිලොක් බ්‍රේක් සිස්ටම් එකක්. ඒක ඒ පැත්තෙන් ඔය ටික කියනකොට මට මේක දැක්කම මට මෙතන වෙන ලුබි විටෝන් සීට් එකක් එක්ක මෙතන ඇවිල්ලා තින්නේ ඩිසයින් එකක් එක්ක. ඒක මම ස්පෙෂලි මොඩිෆයි කරපියා මං කිව්වා දැන් මේ බයිසිකලේ ගත්තාම නිකන් අර කොළඹ අතේ කට්ටියට පදින්න ඕන. ඔව්. ඒගොල්ලෝ පදින්න පුළුවන්. මේක මංගුල් විතර එනවා තද ලුබි විටෝන් සීට් එක දාලා මම ස්ටිකර් ගාලා අපි ඇලොයි වීල්ස් දාලා මේකේ ඩිස්ක් එක දාලා මේ විදිහට හදලා තියෙනවා. මේකත් 4 years warranty එකක් එක්ක හම්බ වෙනවා. මේකේ සාමාන්‍ය මාකට් එකේ දැන් අද දෙන ප්‍රයිස් එක ලක්ෂ 10ක් නෑ මම ගැන කියන්න මේ බයිසිකලේ දැන් ලංකාවට ගෙනල්ලා විකුණන ජපානයෙන් එන මේ බයිසිකල් 50cc කියන්නේ ලක්ෂ 12 මාට්ට. මම දෙන්නම් ඇඩ්‍රස් එක බලන්න. අපි 110 110cc එක දෙන්නේ රුපියල් ලක්ෂ 8කට. ලක්ෂ 4මාරක් අඩුවෙන්. එතකොට ඒ වගේ ඩබල් cc එකක් තියෙන එක අපි දෙන්නේ. ස්පෙෂල් අපි ගත්තොත් ඩවුන් පේමන්ට් එක කීයද දීලාද ගන්න පුළුවන්? මම කිව්වනේ දැන් සාමාන්‍ය මේකේ ඩවුන් පේමන්ට් එක සාමාන්‍යයෙන් එකක් විතර දීලා අරගෙන යන්න පුළුවන්. හරි. හැබැයි මම මේකත් අඩු කරනවා අර විදිහට රුපියල් 25000ක් විතර යනකම් ත්‍රිවිධ හමුදාවට. මෙතන තියෙන මේ ඔක්කොම බයික්ස් වල විශේෂ ෆීචර් එකක් තියෙනවා. මොකද මම දැන් බයික්ස් එක ගනුදෙනු කරන කෙනෙක් නිසා දැන් අපි මේ බයික් එකක් අවුරුද්දක් හරි දෙකක් හරි පාවිච්චි කරලා අපි කියමු ඇක්සිඩන්ට් එකක් වුණා එහෙම නැත්නම් මේ ස්පෙයා පාර්ට්ස් ඉෂුස් තියෙනවා නැත්නම් අපිට කාලෙකදී මේකේ කලර්ස් වෙනස් කරන්න ඕනි කියලා හිතුනොත් දැන් මේක ඇත්තටම මේ අපි ලොකු ටැක්ස් එකක් ගෙවනවා මේ බයික් එක ලංකාවට ගේනකොට කියන CC එකට තමයි ටැක්ස් එක වදින්නේ. හරි. නමුත් මේ කම්ප්ලීට් බයික් එක අපිට අවුරුද්දක් හරි අවුරුද්දක් හරි අවුරුදු 4කින් හරි බ්‍රෑන්ඩ් නිව් කරන්න ඕනි කියලා හිතුවා. එතකොට අපි නම්බර් එක වෙනස් වෙන්නේ නැහැ. චැසි නම්බර් එකටම මේ බඩු ටික සේරම අපිට හයි කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි අර ට්‍රේල් බයික් එකක් ගත්තොත් මම හිතන්නේ අපි ට්‍රේල් බයික් එක කියනවා. මේකට 2.50කදී මේ බයිසිකලේ බයිසිකලේ බ්‍රෑන්ඩ් නිව් කරගන්න පුළුවන්. අපි කරලා දෙනවා. ඒකත් අපි අස්සම් කරලා දෙනවා. අපි කිව්වා පාත් දිව්වයි කියලා. හරි. දැන් මේක වා හොඳට පට්ට මැට වට අලුත් බයික් එකක් ඕනේ. මේ චැසි නම්බරේ මේ රෙජිස්ට්‍රේෂන් අපි ලක්ෂ 3ක් ඇතුළත මේ බයික් එක සම්පූර්ණ බ්‍රෑන්ඩ් නිව් කරලා දෙනවා. ඉන්ක්ලූඩින් එන්ජින්. එන්ජින් ටයර් චැසි අර අනිත් ඔක්කොම බ්‍රෑන්ඩ් නිව්යි කරලා දෙනවා. අවුරුදු 4කට පස්සේ Tamanට හිතෙනවා බයික් එක අලුත් කරගන්න පුළුවන් කියලා ආසයි ඕනි කියලා හිතනොත් ඔබට ලක්ෂ මැක්සිමම් 3යි. ලක්ෂ 3කදී ආපහු බයික් එක බ්‍රෑන්ඩ් නිව් කරගන්න පුළුවන්. වෙන බයික් එක එන්ජින් එකක්වත් ගන්න බෑනේ විශ්ව සේනාධිපති. මම ඒක නේ මම නිශ්ශංක සේනාධිපති ඒ කියපු දේ අපිට කරනවා. අපි මේක ෂුවර් නැත්. හැබැයි මේ අනවා එහෙම එකක් වෙන්න ඕනේ මේක පුළුවන් අවුරුද්දක් පාච්චි. අනිවාර්යෙන් ඕනේ නම් දැන් මේ බයික් එක යාට ඕනේ මේ විදිහට කරගන්න. ඔව්. නැත්තම් මේ පාර නිල් පාට දම් පාට පර්පල් ස්ටයිල්. ඔව්. බ්‍රෑන්ඩ් නිව් ඔක්කොම කරනවා. එතන ඉඳලා බ්‍රෑන්ඩ් නිව් යන්න හදලා දෙන්න පුළුවන්. මොකද මට කියන්නේ ගියේ? මං කියන්නේ දැන් එයාට අපි සැකයක් තියෙනවා අවුරුදු 4කින් ගන්න බෑ කියලා බයික් එක ගන්නකොට ඕන්න සම්පූර්ණ බයික් එකක් තව එකක් අරන් ගිහින් කියා ගන්න පුළුවන් අර ගානට. ඔයා ඔය කියන ගානට ඒ බඩු ටික ඔක්කොම එන්ජින් එක ගියර් බොක්ස් එක මේ සියලු දේ. නැත්තම් ලක්ෂ 3ක් දීලා මේ බඩු ටික ඔක්කොම අරන් ගිහලා ගෙදර තියාගන්න. ගිහලා තියාගෙන අවුරුදු 4කින් හයි කරගන්න. ෆ්‍රේම් එක අර. ඒක අපි ඔප්පු කරලා පෙන්නන. ඒක නම් ඉතාම මට. හරි. අපි එකින් එක මදුරංග ක්වික් මට මේකේ තියෙන දේවල් එක්ක ෆීචර්ස් ටක් ගාලා කියලා මට ප්‍රයිසස් උත් පැහැදිලි කරලා දෙන්න. ඔව් ඊසි රයිඩර් බයික් කැටගරි කියනවා නම් හයි එන්ඩ් එකේ තියෙන්නේ අපේ විශේෂ ඉස්සෙල්ලා කිව්වා මේ බෙන්ඩා කියන බයික් එක. හැබැයි මම අපේ මාස් මාකට් එකේ කියන්නේ වැඩි දිනෙකට ඒ පෙනුමත් එක්ක පදින්න අඩු මුදලකට යනවා නම් මම රෙකමෙන්ඩ් කරනවා මේක හොඳ රෙට්‍රෝ බයික් එක. රෙට්‍රෝ බයික් එක. ඔව්. KTX 007 කියන එක. මේකෙත් ඉස්සරහා පස්සේ ඩිස්ක් බ්‍රේක් ABS කියන ෆීචර් එක තියෙනවා, අප්සයිඩ් ඩවුන් ෆෝක්ස් තියෙනවා,
ලික්විඩ් කූල් EFI කියන තාක්ෂණයට පාවිච්චි වෙන්නේ මේක ලීටරයට කිලෝමීටර් 55ක් වැඩ කරනවා. වැඩ කරනවා. ඩේ ටු ඩේ ඔෆිස් යන්න හැමදේම පාවිච්චි අනිවාර්යෙන් කරන්න පුළුවන්. ටෙස්ට් කරලා කන්ෆර්ම් ලංකාවේ. කරලා ඔව්, ඊට අමතරව දැන් පයිසේ කීයද මදුරංග මේක? 11 ලක්ෂ 11 යනවා. මේක ඩවුන් අනිත් පේමන්ට් එක එක අපි අමිර මේ කීයක් වගේද පුළුවන් මේකට? ඔකත් ඔය ඔක්කොම ගියා ලක්ෂ දෙකක් පල්ලෙහා. ලක් දෙකට පල්ලෙහා. හැම ලක්ෂ එකක්. දෙකක් ගාලා අරගෙන යන්න. හරි. ඕකේ. ඊට අමතරව දැන් මේකේ පැණි බෑග්ස් කියන දැන් අපේ ඔව්. ඉස්කෝලේකට යන ටීචර් කෙනෙක් එහෙම නැත්නම් මොනවා හරි බඩු ඕන දෙයක් අරන් යන්න පුළුවන්. ඊට වතුර බෝතල් හැමදේම ඔය හැම දෙයක්ම ඕන එකක් ගෙනියන්න. අදාළයි මේකට. ඒක ගෙනියන්න පුළුවන්. ඒකල මේක බෑග් එක ඉස්කෝලේ ඇතුළට යනකොට මෙතනින් යතුරෙන් ගලවලා බෑග් එක සම්පූර්ණයෙන් අරගෙන යන්න පුළුවන්. ස්මාර්ට් බෑග් එකක් හරි ෆැෂනබල් බෑග් එකක් තියෙන්නේ. ඔෆිස් හරි. එකට යනකොට ගෙනියන්න පුළුවන්. පැහැදිලි. ඒක එතනින් එහෙම එනවා. හරි. අපි ඒ කතන්දරත් එක නිකොට් එක ගැන කතා කරන්න ඕනේ. නිකොට් එකේ රේන්ජ් එකේ මොනවද තියෙන්නේ මදුරංග? 150 තියෙනවද? 200 තියෙනවද? 250 තියෙනවද? 300 තියෙනවද මොනවද තියෙන්නේ? ඒකේ සමීර විශේෂත්වයක් තියෙනවා. ඉස්සෙල්ලම කියන්න ඕනේ මේක තමයි නිකොට් කම්පැනි එකේ තමයි වර්ල්ඩ් සුපර් මෝටර් කියන කැටගරි එකේ රේසිං වලට හෑන්ඩ්මේඩ් එන්ජින් එක හදන කම්පැනි එක. හරි. එතකොට ඒ එන්ජින් එක හදන කම්පැනි එකෙන් නිෂ්පාදනය වෙලා එළියට එන බයික් එක තමයි මේක. වව්. එතකොට මේකේ අපේ ෆුල් රේන්ජ් එකම තියෙනවා 150 250 300 350 400 450. ඔව්. අපි විශේෂංක කිව්වේ අපේ මේ SF එකට බාර දෙනවා CF කියන්නේ එකට මේක 450 එක. මේක හොඳ මේක. හොඳ මේක. විශේෂත්වය තමයි දැන් මේ බයික් වල ඕන විදිහකට ගන්න පුළුවන්. අපිට එයා කූල් ඕන නම් එයා කූල්, ලික්විඩ් කූල් ඕන නම් ලික්විඩ් කූල්, කාබරේටර් එහෙම නැත්නම් EFI ඕන තාක්ෂණයක් යටතේ ගන්න. ඒ වගේ ගන්න පුළුවන් ඕන හැම දෙයකදීම ඒ කියන්නේ එක එක්කිනාට කේට වෙන විදිහට තමයි. ඔව්. එක එක්කිනාට කේට වෙන විදිහට මුදල් ඒ කියන්නේ මිල ගණන් වෙනස් වෙනවා. ඔව්. විශේෂම කාරණය තමයි දැන් මේ තියෙන්නේ 300cc බයික් එක. ඔව්. මේ සයිස් එකටම මේ පෙනුමටම අපි එහි ස්පෙෂල් ඩිවලොප් කරලා තියෙනවා 150 බයික් එක. හරි. දැන් අපේ ලංකාවේ ගොඩක් වේග සීමාව කිලෝමීටර් 70යි තියෙන්නේ. ඔව්. මේ සීමාව ඇතුළත හොඳට පදින්න පුළුවන් මීට වැඩිය කම්ෆර්ටබල් මේ පෙනුම තියෙන බයික් එකක් ගන්න පුළුවන් ලක්ෂ මං හිතන්නේ 12 ලක්ෂ මේකත් මම කියන්න තුටක්. හරි. දැන් මං වාට කිව්වා අර ගිය පාරදී ඒක වාගේ ඉන්ටර්වියු එකේදී දැන් හුඟක් එන්නේ මේකට කපල්ස් කියන්නේ අනිවාර්යයෙන්. පෙම්වත්තු වෙන්නේ. ඒගොල්ලන්ගේ වැඩියෙන්ම මම දැකපු වෙලාව දැකලා තින්නේ පිරිමි ළමයා වෙනකොට ගෑන් ළමයා තමයි මේකට ආස වෙන්නේ. අනේ හරි. මේක හරි ආසයි කියලා. ඔව්. ගාන ආපුවම ඉතින් ඒගොල්ලන්ට අමාරුයි. අපි මේක දෙන්නේ 300cc කියන්නේ 50cc more අපි මේක දෙන්නේ ලක්ෂ 24ට. මේක ගන්න බැරි කෙනාට මේ දිග මේ පල්ල මේ ස්ටිකර් එක මේ විදියට මේ ඇනොඩයිස් ස්ට්‍රීම්ස් ඔක්කොම දාලා මේ විදියට ඒ බයික් එක මෙන්න හදලා තියෙනවා 12 ලක්ෂ 65,000. වව්. 12 ලක්ෂ 65,000කට ඔව්. ඒකම ගන්න පුළුවන් විදියට හදලා තියෙනවා. එක්සෙප්ට් ඒකේ අපිට වෝටර් කූල් එක අපේ කරන EFI ඇතුලේ කියන්නේ. පැහැදිලි. මේ තමයි තාරුණ්‍යයේ හීනවලට සැබෑ විදිහටම පණ දෙන්න තියෙන ඌවමනාව. ඒ තමයි මිෂන් නිශ්ශංක සේනාධිපතිට ඕන වෙන්නේ හැමෝම මේ වගේ සුපර් ක්වොලිටි යුරෝපියන් ස්ටෑන්ඩඩ් බයික් එකක් පදින්න ඕනේ කියන එක. ඔබ කැමති නම් මේ නම්බර් එකට කතා කරන්න පුළුවන්. මේ වගේ ඔෆර් එකක් දෙන ලංකාවේ වෙන බයික් එකක් සහ කම්පැනි එකක් අද වෙනකොට මට කවදාවත් මේ අවුරුදු 16 කාලයක තුල මට හම්බ වෙලා නැහැ. පළවෙනි ලොට් එක ගෙනාපු පළවෙනි බයික් ලොට් එක සතියක් ඇතුළත විකිනිලා අවසානයි. ඒ විශ්වාසයේ වගකීම අද තහවුරු වෙලා තියෙනවා. ඊළඟ බයික් 1000 ලංකාවට එන්න තියෙනවා. මැයි මාසේ අන්තිමට බයිසිකල් 500ක් එනවා. ජූනි මාසේ 15ට බයිසිකල් 2000ක් එනවා. ඒ බයිකුත් ගොඩක් ප්‍රමාණයක් දැන් වෙනකොටත් ඕඩර් කරලා අවසානයි. ආයෙත් කියන්නේ මේ නම්බර් එකට කතා කරලා ඔබට පුළුවන් ඔබේ කැමැත්ත ඔබ ආස කරන බයික් එක වෙන් කරගන්න. මේ වගේ විශ්වාසයක්, මේ වගේ වගකීමක්, මේ වගේ ස්පෙයා පාර්ට්ස් ප්‍රමාණයක් ලංකාවට ගෙනල්ලා තියෙන වෙන කම්පැනි එකක් නැහැ. ඇවන්ගාඩ් කම්පැනි එක මල්ටි මිලියන් ඩොලර් කම්පැනි එකක් ලංකාවේ ට්‍රස්ට් කරන්න පුළුවන් කම්පැනි එකක්. ඒ කම්පැනි එකෙන් ගෙන බයික් තමයි මේ අද ඔටෝවිෂන් එකෙන් අපි ඔබට ගෙනාවේ. කම්පැනි චෙයාමන්ම ප්‍රෝග්‍රෑම් එකට අපි ගෙනාවේ ඔබට ඒ විශ්වාසය වඩාත් තහවුරු කරන්න. ඒ වගකීම ඔබට ලබා දෙන්න. ඒකයි ඔටෝවිෂන් අපේ යුතුකම වගකීම. කම්පැනි එකේ සේල්ස් මැනේජර් කෙනෙක්, බ්‍රෑන්ඩ් මැනේජර් කෙනෙක් නෙවෙයි. කම්පැනි චෙයාමන් ඇවිල්ලා දෙන වොරන්ටි එක තමයි වැදගත්. ඒ නිසා ඔබට විශ්වාස කරන්න පුළුවන්. මිෂන් නිශ්ශංක සේනාධිපති thank you very much. ඔබ මේ රටේ තාරුණ්‍යයේ හදවතේ
හද ගැස්ම අඳුනගෙන මේ කරන සේවාව මේක ලොකු පිනක්. බොහොම ස්තුතියි සමීර. බොහොම ස්තුතියි. මදුරංග thank you very much හැමදාම ඔය අපේ පවුල කෙනෙක් මේ දේවල් කියලා දෙන්න ආපු එකට